හායි යාළුවනේ. ඔන්න ඉතින් අපි අද යන්න හදන්නේ කෝප් සුපර් මාකට් එකට. අපි ගිය පාර ගියේ අපිට කිට්ටු සුපර් මාකට් එකක් වෙන යුරෝ ස්පින් එකට. යුරෝ ස්පින් එකට වඩා කෝප් එක ළඟයි අපිට. පාක් එක පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් අද අපි කෝප් එකට තමයි යන්න හදන්නේ. මොකද්ද මේ සුපර් මාකට් වල තියෙන පොඩ්ඩක් වෙනස කියලා බලා ගන්නත් පුළුවන් එතකොට. මේ අපි යන්න කලින් පාක් එක හම්බෙන හින්දා පුංචි තේොත් එක්ක කුරුල්ලන්ට කෑම දැම්මා. ඉතින් ඒක යාගේ ඩේලි රුටීන් එකක් නේ. ඔයාලා දන්නවනේ වීඩියෝස් බලන නිසා. එයා ආසම මේකට කියලා. ඉතින් අද පපත් ඉන්නවා. සෙනසුරාදා දවසේ තමයි අපි ගියේ. මේ ගිහිල්ලා බටර් එක අරන් එන්න. මේ අද ටිකක් මේ අවුව දවසක්. ඒ වුණාට පොඩ්ඩක් සීතලයි. අවුව තිබුණට මේ කාලේ සාමාන්‍යයෙන් වෙනදට වඩා රස්නි වෙන්න ඕනි කාලේ. හැබැයි තාම නම් එහෙම ලොකු රස්නයක් ආවේ නැහැ. ගිය අවුරුද්දේ අප්‍රේල් වෙනකොට ඉන්න බෑ. දාඩිය දානවා ගොඩක් රස්නේ. ඒ වුණාට දැන් ටිකක් අඩුයි. මේ අර ගඟ පැත්තේ චූටි පැටවු දැන් ලොකු වෙලා. ඔයාලට පේනවා ඇති අර එකපාරක් අපි වීඩියෝ එකක පෙන්නපු චූටිම තාරාව 3 දෙනෙක් හිටියේ පැටවු 3 දෙනෙක්. ඒ කිල්ලෝගෙන් එක්කෙනෙක් ඉන්නවා එතන මේ දැන් ටිකක් ලොකුයි එයා. ඉක්මනට ලොකු වෙනවා ඒගොල්ලෝ. අද තාරාව ටික ආවේ නෑ එළියට මේ කෑම කන්න. ඒ නිසා ගඟ පැත්තට හාල් ටිකක් විසි කරා. මේ පරිවි ටික නම් ආවා. ඒගොල්ලෝ ඉතින් කොහොමද එනවනේ අපිව දැක්ක ගමන් දැන් අපිව පුරුදුයි. ඒ නිසා මේ ඉස්සරහට යනකොට අද සෙනසුරාදා නිසා මෙහෙ පොලක් තියෙනවා. පොල කියන්නේ ඉතින් මේ සාමාන්‍ය ලංකාවේ පොලක් වගේ තමයි. හැබැයි මේ පොලේ ඔක්කොම ටික තියෙනවා. මේ ඇඳුම් තියෙනවා, එළවලු තියෙනවා. කියන්නේ පොඩි බඩු අපිට ගන්න ඕන චූටි අයිටම්ස් ඕන දෙයක් තියෙනවා. ඉතින් මේ පොලට නම් ගියේ නැහැ. පොල බලාගෙන තමයි ගියේ. මොකද මේ කෝප් එකට යන්න ඕනේ බොට් ටික අරගෙන ගෙදර එන්න. අපි දවල්ට යන්නත් එපැයි. මේ උදේ ගියේ. උදේට කාලා පිටත් උනේ. එළියට ගියාම ඉතින් මේ වෙලා යනවා. ඒ නිසා මේ පොල තියෙනවා. පොලේ ඉතින් අර මේ යුරෝ 5 ඉඳන් ඉහළට බඩු තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පොල පැත්තේ ගියේ නෑ. බලන්න මම ගොඩක් වෙලාවට මේ තෙමෝ එකෙන් ඕඩර්ස් දාන හින්දා ඔය ගන්න ඕන චූටි බඩු මේ පොලෙන් ගන්නේ නෑ. ඉස්සර නම් තෙමෝ එකෙන් දාන්න කියන්නේ ඒක එන්න කලින් ගත්තේ පොලෙන් තමයි. ඒක ගැන දැනගත්තට පස්සේ මේ ඉතින් ඒකෙන් ගත්තෙම නෑ පොලට ගියේම නෑ පොලෙන් බඩු ගන්නේ. මේ එන්න දා කල් ගියාට ගොඩක් ලාභයිනේ. පොලෙත් තියෙන්නේ යුරෝ 5න් ඉහළට තමයි බඩු. ඉතින් ඊට අඩුවට තියෙනවා යුරෝ 1 කෑලි තියෙනවා. ඒ ඉතින් ඔය ගෙදරට අවශ්‍ය පොඩි චූටි හවුස් හෝල්ඩ් අයිටම්ස් තමයි. ඊට අමතරව ඔය මේ නේල් පොලිෂ් වර්ග ඊට පස්සේ පොඩි ලිප්ස්ටික් වර්ග සමහර වෙලාවට තියෙනවා. හැබැයි ෆ්‍රෙෂ් එළවලු ගන්න පුළුවන්. ඔය විදිහට ඒගොල්ලෝ ගෙනල්ලා ඉවර වෙලා එළවලු පළතුරු විකුණනවා. ගොඩක් තියෙන ඉතින් ඔය චීන කට්ටිය විකුණන ඇඳුම්. ඊට අමතරව ඉතාලි කට්ටිය දාන ඇඳුනුත් තියෙනවා. ඇඳුම් නම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. දැන් මේ සමයක හින්දා සමර් කලෙක්ෂන් එක තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. වෙනදට මේ සීත කාලේ දාන්න ඉතින් සීත කාලේට ගැලපෙන ඇඳුම් කලෙක්ෂන් එක තමයි. බලන්නකො මේ බෝඩ් වල ওই පේන ගණන් යුරෝ 10යි යුරෝ 6යි අනේ වගේ ගණන් වලට තමයි යන්නේ. සපත්තු තියෙනවා. ඉතින් මේ ඒරියා එකේ තමයි පොළ තියෙන්නේ. ඉතින් ඉස්සරහට යනකොට තමයි අපිට මේ සුපර් මාකට් එක හම්බ වෙන්නේ. මම කලින් වීඩියෝ එකත් ඔය චෙන්ත්‍රයක පැත්තට යනකොට කෝප් එක පෙන්නගෙන ගියේ. මේ ඒක තමයි. මෙහි තියෙනවා මේ මෝදනාවල නම් ඉපකූප් කියලා මේ ලොකු මේ කෝප් එක තියෙන ලොකු සුපර් මාකට් සංකීර්ණයක් නිකන් shopping mall එකක් එක්ක තියෙන එකක්. මේ අපේ ගම්මානයේ තියෙන එක සාමාන්‍යයෙන් අපිට තියෙන තරම් ප්‍රමාණය පොඩි එකක්. ඉතින් මේ තමයි entrance එක. ඔයාලා entrance එකේදී දකින්න ඇති අපිට ඕන නම් self count කරන්න මේ මැෂින් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ගණන් ටික හදාගන්න බිල් පේ කරන්න කලින්. මෙතන මල් තියෙනවා. අර උඩ මේ කෝප් පෝච් කියලා කියන්නේ සිම් පව අපිට ගන්න පුළුවන් මේ කෝප් එකෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මොබිටෙල් ඩයලොග් සිම් තියනවා වගේ කෝප් එකකිනුත් සිම් තියෙනවා. ඉතින් කෝප් එකේ ඒ පහසුකනුත් තියෙනවා. ලංකාවේ මම දන්නේ පුළුවන්ද කියලා පැරිව ඇති නේද? කීල්ස් එකේ එහෙම මම දන්නේ සිම් ගන්න පුළුවන්ද කියලා කෝප් එකේ නම් පුළුවන්. මේ පළතුරු ඒරියා එක තමයි මුලින්ම තියෙන්නේ. ගොඩක් වෙලාවට හැම සුපර් මාකට් එකකම එන්ට්‍රන්ස් එක මල් පළතුරු වලින් තමයි තියෙන්නේ. එළවලු
මේ කෝප් එකේ තියෙන වෙනස තමයි මේකේ මම ඔයාලට කිව්වේ මේ ෆ්‍රෙෂ් මාළු ගන්න පුළුවන්. ඉතින් මේ අනිත් එක තමයි යුරෝස්ප්‍රින් එකේ මේ විදිහට මේ කිරලා ගන්න අවශ්‍ය නැහැ අපි. ඒගොල්ලෝ කවුන්ටර් එකේදී කිරලා තමයි ගාන දාන්නේ. මෙතන අපිට මේ අදාළ පළතුරු හෝ එළවලුට අදාළ ටැග් එක තියෙනවා. අංකයක් තියෙනවා. ඒ අංකයට අදාළව කිරලා බිල් එක අපි ගහ ගන්න ඕනේ. මට මතක විදිහට කීල්ස් එකේ අපි කරන්නේ මේ විදිහටනේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන්නේ. මේකේ අපි කිරා ගන්න ඕනේ බඩු ටික. නැත්තම් කවුන්ටර් එකට ගියාම ආයෙ හැරලා එන්න වෙනවා. මොකද ඒගොල්ලෝ ඒක මේ කිරන්නේ නැහැ. ඉතින් මේකේ බඩු ටිකක් යුරෝස්ප්‍රින් එකට වඩා නම් ගණන්. හැබැයි ගොඩක් ඉතාලි කට්ටිය එන්නේ මේ කෝප් එකෙන් තමයි බඩු ගන්න. මොකද මේ සාමාන්‍යයෙන් කියනවා කෝප් එකේ බඩු අනිත් තැන් වලට වඩා ක්වොලිටි කියලා. ඉතින් මේ ෆ්‍රෙෂ් බඩු තියෙනවා. හැබැයි මේ ටිකක් ගණන්. අනිත් ඒවාට වඩා ගණන්. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මාළු. මේ ඒරියා එකේ තමයි මාළු තියෙන්නේ. මාළුත් ඉතින් මෙහි ගන්නව නම් ගණන්. මම ඔයාලට කිව්වේ අපි ඉතින් අර මුහුදට ආසන්න නෙමෙයිනේ. අපි මෙසීනවල ඉඳලා තියෙනවා. මේ මෙසීනවල ඉන්න කාලේ නම් මේ වගේ නෙමෙයි ගොඩ මාළු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ අල්ලපු ගමන් වගේ මාළු තියෙනවා. එහෙනම් මාළු ලාභයි. හැබැයි මෙහි මාළු ටිකක් ගණන්. ඉතින් මෙහෙට එන්නෙත් ඒ පැතිවල ඉඳලානේ. ඒ නිසා ඔය ඉස්සෝ ඉන්නවා, දැල්ලෝ ඉන්නවා, බූවල්ලෝ ඉන්නවා. ඔය තැඹිලි පාට වගේ තියෙන්නේ සල්මෝනි කියන එක. ඉතින් ඒක ගොඩක් ගුණ ඔමේගා 3 තියෙන මාළු జాතියක්. මේ තියෙන ඒරියා එක චීස්, එතකොට යෝගට් වගේ තියෙන ඒරියා එක. මේකේ ගොඩක් තියෙන විශේෂත්වය තමයි යුරෝස්ප්‍රින් එකේ මේ අර බ්‍රෑන්ඩඩ් කියන බඩු නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙනවනේ මේ නම් ගත්ත ඒවා මේවා හොඳයි කියලා. අන්න ඒ වගේ දැන් ඉතින්කෝ චීස් වලින් ටයිගර් කියන එක ගොඩක් හොඳයි කියලා කියනවනේ. අන්න ඒ වගේ ෆේමස් බ්‍රෑන්ඩඩ් ඒවා මේ යුරෝස්ප්‍රින් එකේ නැහැ. හැබැයි මේකේ තියෙනවා. හැම මාර්ක එකක්ම තියෙනවා මේකේ. මේ ඒ වගේම තමයි මේගොල්ලෝගේ කාඩ් එක තියෙනවා නම් ඉතින් යුරෝස්ප්‍රින් එකේ නම් ඇප් එක අපි ෆෝන් එකට දාගෙන තියෙන්නේ. මේකේ නම් යුරෝ 25ක් දීලා අපි අපේ මේ කෝඩ්ස් ෆීස් කාලේ දීලා ඒ අදාළ ඩොකියුමන්ට්ස් ඒගොල්ලෝ අරගෙන අපි යුරෝ 25ක් ගෙවලා මේ කෝප් කාඩ් එක ගන්න ඕනේ. ඔය ඉස්කොන්තු ගන්නම්. ඒ කියන්නේ ඔෆර් තායේ තියෙනවා අඩුවීම් ගන්න නම් එහෙම. ඒක නැතිව තියෙන සමහර ඔෆර්ස් තියෙනවා. ඒ කියන්නේ කාඩ් එක නැතුව මේ අපිට ලැබෙන ඔෆර්ස් උත් සමහර ඒවා තියෙනවා. මේ තියෙන අර වගේම ලිකර් ඒරියා එක. ඉතින් අරකට සාපේක්ෂව මේකේ ගණන් වැඩි. ඉතින් හැම දෙයක්ම අඩුයි කියන්නේ එහෙම නෑ. ඉතින් අර 150ක් ඔෆර්ස් වැඩනොත් තමයි. හැබැයි එහෙම 150ක් වගේ ඔෆර්ස් දාන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ කල්ලිකුත් වෙන ළඟයි ටිකක්. දින ළඟ බඩු තමයි ඒගොල්ලෝ එහෙම දාන්නේ. ඉතින් ඒකත් ඔය පේනවනේ ඔය නිල් පාට කෝඩ් එකක් ගිහලා තියෙන කාඩ් එකක් තියෙනවා. අන්න ඒක ඒ ගාන අඩු වෙන්නේ අර කෝප් කාඩ් එකට. ඒ හින්දා මේකෙත් අර හැම බඩුවක්ම තියෙනවා. ඉතින් මේ ඩිටර්ජන්ට්ද ඊට පස්සේ ඔය කොළ වර්ග අතපී දාන මෙතන තමයි අර බබාලට කන්න තියෙන කෑම වර්ග තියෙන්නේ. පුඩි කාලේ නම් අපේ එක්කෙනා කෑවෙම වුණා පප්පා කියලා කියන්නේ. ඉතින් ওই ප්ලාස්මන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒක හැම අඩුවට තිබුණා. ඉතින් මේ අර යුරෝස්ප්‍රින් එකේ තියෙන ඒගොල්ලෝ ගහන ඒවා. මේකේ තියෙන්නේ කෝප් එකේ ගහන ඒවාට අමතරව අර හොඳ ප්‍රොඩක්ට්ස් ටික ගන්න පුළුවන්. ඉතින් ওই පැම්පස් ඒරියා එක පොඩි අයගේ ලොකු අයගේ එහෙම වෙනසක් නැහැ. ඩයිපර්ස් ඒරියා එහෙම තියෙනවා. ඊට පස්සේ ඔය තියෙන්නේ ෂැම්පෝ ඒ වගේ දේවල්. මේකෙත් අර විදිහටම ඇඳුම් තියෙනවා. ඔය තියෙන හෙයා කලරින් අපිට ඕන කලර් එකක් ගන්න පුළුවන්. ලෝරියල් තියෙනවා. කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් ඒවා තියෙනවා. හැම එකක්ම හොඳ ජාතිය වර්ගයව ගන්න කෝප් එකට එන්න පුළුවන්. ඩව් තියෙනවා. දැන් අරකේ ඒ වගේ නෑ. ඒගොල්ලෝ ගහන ඒවා විතරනේ තියෙන්නේ. ඒකයි ඉතින් ඒගොල්ලෝගේ ගණනුත් අඩුයි. දැන් ඔය තියෙන්නේ ඔය අයිස්ක්‍රීම් ඒරියා එක. ඉතින් ඔය විදිහට තමයි හැම සුපර් මාකට් එකක්ම අරේන්ජ් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ගාව නැති බඩුවක් නැහැ. ඉතින් හවුස් හෝල්ඩ් අයිටම්ස් තියෙනවා. ඉතින් දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඔය තියෙන ඔය টয়ලට් වලට ගන්න ඒවා. එතකොට ටැප් සුද්ධ කරන්න තියෙන ඒවා. මෙහි ගොඩක් තියෙනවා. ඊපස්සේ අමෝර්බිදෙන්ති කියන්නේ ඇඳුම් වලට දාන සුවඳ කාරකය. ඊට පස්සේ රෙදි සෝදන ඒවා, දියර තියෙනවා, කුඩු වර්ග තියෙනවා. මෙන්න මේ විදිහට කොකාකෝලා ලොකු ඒරියා එකක් තියෙනවා මෙහෙනම්. අර ඒ කොකාකෝලා නෑ. එහෙ තියෙන කෝලා කියලා. බෙවන්දේ කියලා කියන්නේ එහෙම. ඉතින් අපි ඊට පස්සේ කෝප් එකට ගිහිල්ලා අපිට වතුර අපි එතනින් ගත්තේ නැහැ. අපි ටිකක් අරන් එන්න දුර හින්දා අපේ ගේ ඉස්සරහම තියෙනවා මේ සෙල්ෆ්
වතුර ගන්න මැෂින් එකක්. ඉතින් මේ මැෂින් එකට වතුර ගන්නත් ආවා. වතුරත් ඉවරලා තිබ්බ හින්දා ටැප් වතුර බොන්නත් පුළුවන්. ගොඩක් අය කියන්නේ ටැප් වතුර බොන්න හොඳයි කියලා. හැබැයි විවිධ ප්‍රදේශවල මෙහි ටැප් වතුර හොඳ නැහැ. හැබැයි අපි ඉන්න මේ එමිලියා රොමානියා කියන ඒ ප්‍රදේශයේ වතුර හොඳයි. අපිට බොන්න පුළුවන් ටැප් වතුර. ඒ වුණාට ටිකක් අමුතුරහක් කියනවා. මේ අපිට පුරුදු නැති හින්දා මන්දර අපි ලංකාවේ වතුර බීලා ඉතින් අපි දැන් මේ වියාත අපේ බබා අපි තාම පොඩි නිසා අපි ගන්න ගොඩක් වෙලාවට සාන්තන්න කියන වතුර එක තමයි. ඉතින් මේ වෙන්දට ගිහිල්ලා ගොඩ එකපාර අරන් එනවා. දැන් එහෙම ඕනේ අපේ ගේ ඉස්සරහමයි තියෙන්නේ. අපිට වතුර ඉවර වෙන්න තමයි අපි ගිහිල්ලා ගන්න එක ලේසි බොරුට තියාගෙන ඕනේ නැහැනේ මේ පුරෝගන. මේ ওই විදිහට බැංකු මාට්ටකින් පේ කරලා අපිට ගන්න පුළුවන්. එතකොට වතුර එක පල්ලෙහැන් එනවා. පැය 20 කට පුරාණ තියෙනවා. ඕන වෙලාවක ගිහිල්ලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි ඉතින් මේ අපේ දවස කෝප් සුපර් මාකට් එකේ ගත කළේ. ඉතින් මේ වතුරත් අරගෙන අපි 3 දෙනා ඊට පස්සේ ගෙදර ගියා. මේ තියෙන මැෂින් එක. හැම දෙයක්ම ඉතින් ලේසි කරගන්න. මේ හැමදේම ඉතින් අර තියෙනවා අත ළඟ. ඔන්න ඔය විදිහට තමයි වතුර කෙලියට ආවේ. අපි එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. දැන්ට ගිහින් එන්නම්. බයි බයි ඔයාලා ඔක්කොටම.